සුබ දවසක් යාළුවෝ හැම දිනාටම මාත් එක්ක මෙච්චර කාලයක් ළඟින් හිටපු මට කමෙන්ට් කරපු මාව දිරි ගන්නවපු ඒ හැම දිනාටම ආයිබෝවන් කියලා ආදරෙන් පිළිගන්න. ඔයගොල්ලන්ට බඩක් පෙන්වන්න හිතුණා. මොකක්ද දන්නවද? දන්නවා තමයි. ඉතින් බයික් එකක් නේ. මේක XR Honda 250. බාහ එකේ මල්ලි කිව්වොත් හරි. බාහ එකේ මේ මෙතන ලයිට් දෙකක් එනවා. මේක ඉතින් එන්නේ එන්න මේ වගේ හතරස් පොඩි ලයිට් එකක්. මේ ඉතින් අද ඉතින් නිමාඩු දවසේ මෙයත් එක්ක තමයි මේ ඉන්නේ වෙන්නේ. මොකද මේක සර්විස් ගොඩක් මග ඇරුණා. සර්විස් ගොඩක් මග ඇරුණා. ඔයිල් නම් දැන් ඔයිල් මාරු කරලා ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ළඟදී හරි ගස්සගෙන ආවා. පොඩ්ඩක් මේ වටපිටාව ක්ලීන් කරලා කේබල් දෙකක් තියෙනවා. මේ දෙක ඔයිල් කරලා ඒ වගේ වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉතින් ගලව ගත්තාම ඉතින් මේව දන්නවනේ. මේ චේන් එක ක්ලීන් කරන්න තියෙනවා. මඩ වෙදිච්ච ඒවා මේව කරන්න තියෙනවා. මේ පාර ටුවර් එක මඩවල් සීම ටුවර් එක මට යන්න බැරි වුණා. පොඩි පොඩි බාධක වගේක් ආව හින්දා අපේ යාළුවෝ ගිහිල්ලා මේ ආව මඩවල් සීම තව පොඩි බඩක් පෙන්වන්නේ. ඒ ට්‍රේල් බයික් එක මෙන්න මේ බයික් එක කොහමද කියලා බලන්න. මේ ඇවිල්ලා බජාජ් චෙටැක්. බජාජ් චෙටැක් 83 ශ්‍රී. ඉතින් මට ওই බයික් දෙක තමයි මේගොල්ලන්ට පෙන්වන්න ඕනේ උනේ. මේ බයික් එක ඇවිල්ලා වෙනම කල්චර් එකක්. ඒ කියන්නේ ස්කූටර් විතරයි. ඒ සමූහයට තියෙන ස්කූටර් විතරයි. මේක 2T පෙට්‍රෝල් වලින් තමයි ස්ටාර්ට් වෙන්නේ. ඒක ඇවිල්ලා වෙනම සිද්ධියක්. ට්‍රේල් එක ඇවිල්ලා වෙනම කතාවක්. ට්‍රේල් බයික් ඇවිල්ලා ඒකට ස්කූටර් බයික් වලින් යන්න බෑ. ඒකට ඉතින් ට්‍රේල් බයික් එකකින්මයි යන්න ඕනේ. ඒකේ ටුවර් එකට. ඉතින් අද නිමාඩු දවසේ ඊයේ හොඳටම වැස්ස. අපේ හරියට හොඳටම වැස්ස. මේ පෙන්නන්නම් ඔයාලට අපේ ගේ ඉස්සරහ පාර. අද ව්‍යාපාරික ස්ථාන සේරම වහලා තියන්නේ. ඒගොල්ලෝ ආවේ නෑ. ව්‍යාපාර කරන්න මම නෙමෙයි, මගේ තැන තමා මගේ. ඒගොල්ලෝ තමා ව්‍යාපාර කරගෙන යන්නේ. ස්ටෝස් වගේක් දීලා තියෙනවා අපේ ගේ ඉස්සරහා. තියෙන්නේ. ඉතින් මේ ගස්වල කොළ වැටිලා තියෙනවා. මේ තියෙන්නේ අද ගේට් එක වහලා. ගේට් එක වහලා නුවර පාරේ ටිකක් අද වාහන අඩුයි. නුවර පාරේ ටිකක් වාහන අඩුයි. මොකද පොයේ දවස නිසා. ඕම් ওই විදිහට වාහන යනවා. මේ ගේට් එක අරගෙන ඉස්සරහට ගියොත් මට මේ වීඩියෝ එක කරන්න හම්බෙන්නේ නැහැ. දන්න අඳුරන අය හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරලා ගියොත් මේක කරගන්න හම්බෙන්නේ. හරියටම කහිර තියෙනවා. ඉස්සරහා බස් වලට එකකුත් තියෙනවා. ඔන්න ඔය විදිහට නුවර පාර. මේ අපේ ගේ ඉස්සරහා පිටිපස්ස පාර තමයි රාගම පාර. රාගම පාර නුවර පාර පාරවල් දෙකට අතරමැද ඉතින් ඩ්‍රෝන් එකක් කරලා බැලුවොත් නිකන් තියෙනවා දූපතක හැඩේ පොඩි කොටසක්. කොළ පාටට තියෙන. කොළ පාටට තියෙන කියන්නේ දැන් අනිත් හැම තැන්වලම ගොඩනැගිලි හැදිලානේ තියෙන්නේ. ඉතින් පහුගිය දවස්වල පොඩි වැඩක් කළා ඉදිකිරීමක්. ඒ වැඩේ හින්දා අර වීඩියෝ එකක් ගෙන්නත් බැරි වුණා. ගහක් උඩට යන්නත් බැරි වුණා. ඉතින් දහරබයි පැතුම් කිව්වම ගහක් උඩ සීන් එකක් තමයි යන්නේ. කිතුල් ගහක කතාවකුත් තියෙනවා. බොහෝ වෙලාවට කරන්න බලාපොරොත්තුවක් වෙනවා. බලමු ඒක කොයි විදියට කරයිද කියලා. මේක තියෙනවා වර්ග අඩි 1000
800කට කිට්ටු වෙන්න තියෙනවා. උඩ ස්ලැබ් එක දැම්මා. උඩ ස්ලැබ් එක දාලා මේ ඇතුලේ තව බඩු අස් කරන්න තියෙනවා. විවිධ නානා ප්‍රකාර බඩු තියෙනවා. ඉතින් මේ දැන් නම් මේ වෙන් වැඩ කරන්නේ බ්ලොග් ගල් මැෂින් එකක් තියෙනවා. මේ මැෂින් එකට කලවම් යන්ත්‍රය මික්ස් කරන්න හදපු ඒක තියෙනවා. මේ වැඩ කරන්න ගන්න ප්ලාන්ට් එක, මේ කම්ප්‍රෙෂර් එක, තව ගේ ඇතුලේ ගොඩාක් බඩු තියෙනවා. මේ ස්ලැබ් එක දාන නිසා ඒ වගේ ඇතුළට අරගන්න එපායි. නැත්නම් වැඩක් කරගන්න බෑනේ. අපි යම් පොඩ්ඩක් පුරුදු පැත්තකට මේ වීඩියෝ එක දකින්නකොට මතක් වෙයි ඔයාලට. බලන්න මේ වත්ත පොඩ්ඩක් කුරු පුරුද්ද කියලා. මීට අවුරුදු 2කට 3කට විතර කලින් නේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මේ. මෙන්න මෙතන වාඩිලා ඒ දවස්වල මෙන්න මෙතන පොල් ගස් වගේක් කපලා දාලා තිබ්බා. අර ගහක් මදින්න ගහක් තෝරගන්න විදිය කොහොමද කියලා දිග කතාවක් කරන්නේ. මේ මෙතන ඉඳන් ඉතින් මේ පොල් ගස් කපලා දාපු උනන් දිරලා ඒවා මෙන්න මේ පොල් ගස් යටින් ඔයගලන්ට ගස් මුට්ටි පිහි ගැන පිහි පෙට්ටිය නම් මනම් ඔක්කොම දාලා දුන්නේ මේ පොල් ගස් ගැන වීඩියෝ එකක් හැරබඳින්න කොහොමද ගහක් තෝරගන්නේ. දැනටත් ඉතින් తాවකාලිකව මේ తాවකාලික කියන්නේ මොනවාද මේ හැර බැඳපු ඒවේ මතක සටහන් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට ටිකක් පෙන්වන්න කියලා හිතුවා. මේ මෙන්න මේ පොල් ගහේ ඔය තියෙන පොල් ලෙලි ගහපු ඒවා ගහට නගින්න. අන්න අර මේ මෙන්න මේ ගහ නෙමෙයි මේ ගහේ කරපු වීඩියෝත් ඇති ඔයාලට බලන්න. ඒක තමයි පරණම ගහ. එතන ඒ ගහයි මේ මෙන්න මේ ගහයි ගස් දෙකයි මේ ගහේ වීඩියෝ එකක් ඇති. මල දිග වැඩි කඳුල වැටෙන්නේ නැහැ කියලා වීඩියෝ එකක් ඇති. මේ ගහයි මෙන්න මේ ගහයි මෙන්න මේ ගහයි ගස් හතරෙම වීඩියෝ දාලා ඇති. මේකට නගින හැටි ඔය හැර බැඳ හැටි ඒ සේරම. ඉතින් අපේ ගේ ඉස්සරහා නුවර පාර මේන්න තියෙනවා රාගම් පාර. රාගම් පාරේ ගුවන් පාලම යටින් තියෙනවා බයිපාස් දෙකක්. එකක් රාගම පැත්තට යන්න, අනික කඩවත පැත්තට එන්න. ඒ කියන්නේ රාගම් පාරේ ඉඳලා කඩවත පැත්තට යන්න එකයි, කඩවත පැත්තේ ඉඳන් ආපහු රාගම් පාර පැත්තට යන්න එකයි. ඔයගොල්ලන්ට පෙනෙයි ඔන්න මේ එහා පැත්තේ පාරේන වාහන යනවා රාගම් පාරේ. ඔන්න අපේ ගෙවල් ගාවෙන් යන ලොරියකුත් යනවා. ඒක නුවර පාරට විතරයි ඒ පාර. නුවර පාරෙන් උඩට එනවා නම් ඊට එහා පැත්තේ පාරක් තියෙනවා. මේ පාරවල් දෙකේ තමයි යන්න තියෙන්නේ. මොනවයි ඉතින් අපේ පීටිය. නිදහස් දවසේ අද ඉතින් පොයේ දවසේ ඉඳලා පොඩ්ඩක් මාව හොයන අයට ඔන්න මං ඉන්නෝ කියලා කියන්නේ. වීඩියෝ එකක් කරන්න හිතුණා. අදහසක් තියෙනවා කරන්න බලමු අපි අදහස ක්‍රියාත්මක වෙන්න කොච්චර දවසක් යයිද කියලා. මේ පොඩි සමහත් මෙතන එකක් තියෙනවා, අතනත් එකක් තියෙනවා, සමහත් දෙකක් ගහලා තියෙනවා. පොඩ්ඩක් ගාඩන් එකේ තව වැඩ ටිකක් කරන්න තියෙනවා, ඩෙකොරේට් වගේක් කරන්න තියෙනවා. ඒ ටික කරලා බලමු අපි මෙතන දැන් ලස්සනට හදන්න. කොළ පාටට පොඩ්ඩක් වත් ඇවිල්ලා තියෙන ඊයේ වැස්ස හින්දා පොඩ්ඩක් පණක් ඇවිල්ලා තියෙනවා. නැත්තම් මේවා වේලිලා ගිහිල්ලානේ තිබ්බේ. මේ ඉතින් වත්තේ ඔය අනම් වැඩ කරන්න ආපුවම පෝර જાති ඒවා මේව බලන්න නැත්නම් මෙන්න පොඩි හට් එකක් ගහලා තියෙනවා. මෙන්න මේ විදිහට
පොල් කඩපුවාම පොල් දාන්න. මහා ගොඩක් පොල් ගස් නැහැ. ඉතින් පොල් ගස් 25 30ක් විතර වගේ තමයි තියෙන්නේ. සීනි කෙහෙල් වගාවකුත් තියෙනවා. සීනි කෙහෙල් වගාවල් නම් කීපයක්ම තියෙනවා. මෙතන එක පඳුරක් තියෙනවා. අරහෙත් තව පඳුරු වගේක් තියෙනවා. ඉතින් ඒවට සාත්තුව දෙන්න ඕනේ. පොගේ දවස්වල ඉතින් වැඩ දන්නවනේ. ඉතින් වැඩත් එක්ක ඒ ඔක්කොම මගේ ඇරලා මේ ඇන්තූරියම් තියෙනවා මෙන්න මේ විදිහට. ඒවට නම් ඉතින් පොල් එලි දාලා සාත්තු කරනවා. පුළුවන් විදිහට. මේ වෙනුවම ඉතින් වත්ත වෙනුවම ඇරලා තියෙනවනේ. ඉතින් එකම දෙයක්මත් නෙමෙයිනේ කට්ටිය බලනවා. ඉතින් කොහොමෝ මේ වීඩියෝ එකක් දැම්මෙත් නැහැ. ඉතින් ඒකයි යාළුවෝ දිනවද මොනවාක්වත් නැද්ද? ගහේ වීඩියෝ එකක් දාන්න නැද්ද? ළඟදී මලක් හැදුවේ නැද්ද? ඔය කතන්දර ගියා ගොඩක් පැතිවලට ගියා. ඔය කොහෙද හලාවත මාරවිල වෙන්නප්පු ඒ පැතිවල අතුරු තිබ්බා. ඉතින් ගියේ වෙනින් ගමන් නිසා මට ඒ වීඩියෝ ඔයගලන්ට ගේන්න බැරි වුණා. ඒකට සමා වෙන්න. අතුරු යන වීඩියෝ එකක් දානවා කියලා පොරොන්දුවක් තිබ්බා. ඒකත් කොහොම හරි කරනවා. කිතුලක වීඩියෝ එකකුත් තියෙනවා. අපි ඒකත් ළඟදිම දවසක වැඩේ පටන් ගන්න ඉන්නේ. එන්නම් ටික ටික හිමිට වැඩ ඉවර වීගෙන යන්නේ. බලමු. ඒ වීඩියෝ එකත් ඔයාලට ළඟදීම දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔකයි අපේ YouTube channel එකේ කතාව. එහෙමනම් අද වීඩියෝ එකෙන් මන් අතර වෙන වැඩි වීඩියෝ එක දිග්ගස්සන්නේ නැහැ. මොකද මේ පේනවද මේ වටපිටාවේ හැටි පොඩ්ඩක් මිදුලා අතු ගාලා අද නිවාඩු දවසේ මගේ යකඩස්සයත් යකඩස්සයගේ වැඩිත් ඉවර කරලා යකඩස්සය ගාන්න ක්ලීන් කරලා පිරිසිදු කරලා ඒ ටිකත් මේව කරලා ආපහු ළඟදී වීඩියෝ එකකින් ආයිමත් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න.